කොහොමද ඉතින් ඔයාලට හිතනවා සැපෙන් සනීපෙන් සතුටින් ඇති කියලා? අපිත් ගොඩාක් හොඳින් ඉන්නවා. ඔන්න ගයිස්, අද මං ගෙනාවේ වොග් එකකින් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට මං දුන්න සර්ප්‍රයිස් එක. එයා උදේ ආවේ නයිට් ඩියුටි ගිහින්. ඉතින් මේකෙන් මට එතන ඇරේන්ජ් කරන්න ගොඩක් පහසු වුණා. බර්ත්ඩේ එකට කලින් දවසේ රෑ 11-12 විතර වෙනකන් ගොඩක් රෑ වෙනකන් මං නිදිමල්ල තමයි එතන ලස්සනට හිතේ හැටියට ඇරේන්ජ් කරගත්තේ. හස්බන්ඩ් නම් ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඉතින් මටත් ගොඩක් සතුටුයි ඒ නිසා. පොඩි ගිෆ්ට් එකක් ගත්තා. පොච් එකක්. මම මේක යාගේ අතෙත් බැන්දා. හස්බන්ඩ්ත් ඒකට කැමතියි කියලා කිව්වා. මම තව ගත්තා හස්බන්ඩ්ගේ අම්මට කිට් එකක්. මොකද අද හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක වුණාට අද වගේ දවසක මීට අවුරුදු 33කට කලින් හස්බන්ඩ්ගේ අම්මා ගොඩාක් ලොකු වෙහෙසක් දරලා තමයි මගේ හස්බන්ඩ්ව මේ ලෝකෙට පිහි කරේ. ඉතින් අපි අපේ බර්ත්ඩේ එකට මහ ලොකු පාටි දාලා අනවශ්‍ය වියදම් දරනවට වඩාම හොඳ එදාට තමන්ගේ අම්මව පොඩිම හරි දෙයකින් සතුටු කරන එක. මම නම් හිතන්නේ එහෙම තමා. මම උදේම නැගිටලා කිරිබත් හදලා මාළු හදලා ලුණු මිරිසකුත් හදලා මං කලින් දවසේ හස්බන්ඩ් නැති වෙලේ පෑන්කේක් එහෙම හැදුවා. හදලා ඉවරලා මං ෆ්‍රිජ් එකට දැම්මා. එයා හරි ආසයි පෑන්කේක් එහෙම කන්න. තව මං නාරං කෑම හදලා තව අර අනෝද මල් කියලා තියෙන්නේ ඒවත් හදලා එයා හරි ආසයි ඒව කන්න. මං මට පුළුවන් කෑම ටික මං ඉතින් හැදුවා. ඉතින් හස්බන්ඩ් මේ දැකලා ගොඩාක් සතුටු වුණා. මට කියලා ඉතින් මෙච්චර මහන්සිනේ කියලා කියන්න අමතක වුණානේ. ඒ වීඩියෝ එකේ මුලින්ම ඇඩ් කරලා තියෙන්නේ හස්බන්ඩ්ගේ වීඩියෝ එකක්. එදා හවස මගේ ඉල්ලීම පරිදි මං වෙනුවෙන් දාපු පොඩි ඩාන්ස් එකක්. එහෙනම් ගයිස්, අදට ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්න. එතකන් පරිස්සමෙන් ඉන්න. බයි. බුස්සන්නයි.